AWS security වල ඕගොල්ලෝ දැනගන්න ඕන ප්‍රධානම දෙයක් තමයි VPC කියලා කියන්නේ. මොකද්ද? VPC. ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරන්නේ VPC. මොකද secure architectures design කරන්න නම් VPC ගැන හොඳටම දැනගන්න ඕනේ. VPC කියන්නේ මොකද්ද? subnetting ගැන දැනගන්න ඕනේ. private subnet, public subnet, security group, NACL මෙන්න මේ වගේ VPC construct ගැන හොඳට දැනගන්න ඕනේ. ඊට අමතරව තව පොඩි ඇඩ්වාන්ස් දේවල් තියෙනවා. private link, VPC endpoint මේවා ගැනත් ඔයා දැනගන්න ඕනේ. ඉතින් මම මේ වීඩියෝ එකේ ඔයාලට overall understanding එකක් මේ හැම දේ ගැනම ඔයාලට දෙනවා. එහෙනම් අද වීඩියෝ එක පටන් ගමු. ඔයා මගේ series එක follow කරනවා නම් ඔයා දන්නවා අපි දැන් කතා කර හිටියේ e-commerce web application එකක් AWS වල build කරන හැටි. එතනදී අපි ගොඩක් services කතා කරා. Route 53, WAF, CloudFront, ඊට පස්සේ S3, DynamoDB, ඊට පස්සේ MySQL database, Lambda මේ වගේ ගොඩක් දේවල් කතා කරා. ඊට අමතරව අපි කතා කරා security ගැන, encryption ගැන ඒවා කතා කරා. දැන් මෙතන බැලුවොත් එහෙම මේ S3 service එක ඊළඟට මේ DynamoDB service එක මෙන්න මේවට කියනවා guys AWS public services කියලා. මොකද්ද? AWS public services. ඇයි මේගොල්ලෝ AWS public services කියලා කියන්නේ? ඒ කියන්නේ කාට හරි ඉන්ටර්නෙට් එකේ ඉන්න කෙනෙක්ට ඉන්ටර්නෙට් එක හරහා මේ S3 service එක access කරන්න පුළුවන්. ඉන්ටර්නෙට් එක හරහා මේ DynamoDB service එක access කරන්න පුළුවන්. ඒතර හරි වැඩක් නෙවෙන්නේ. දැන් හිතන්න මේ වගේ private sensitive data තියෙනවා නම් මේ database වල S3 වල ඕන එකෙන් access කරන්න පුළුවන්ද? බෑ. එහෙම ඕන එකෙන් access කරන්න බෑ. ඉන්ටර්නෙට් accessible වුණාට අනිවාර්යයෙන්ම මේ එක්කෙනා ළඟ තියෙන්න ඕනේ IAM role එකක්. ඒවා අපි කතා කරන්නේ. එහෙම නැත්නම් IAM user කෙනෙක් එන්න ඕනේ. එතකොට IAM role එක හරි user කෙනෙක්ගේ හරි තියෙන permission use කරලා මේ AWS public services access කරන්න පුළුවන්. ඔක මතක තියාගන්න. තව එකක් තියෙනවා. අනිත් එක තමයි guys. මේ public services වගේම AWS වල තියෙනවා private services. දැන් මේ හිතන්නකො මේ RDS database instance එකක් කියලා. එහෙම නැත්නම් ඔයා හිතන්න EC2 machine එකක් කියලා. ඔයගොල්ලෝ දන්නවනේ EC2 machine එකක්. දැන් EC2 කියලා කියන්නේ virtual machine එකක් AWS ළඟ තියෙන. දැන් මේ EC2 database instances දැන් මේවා public services නෙමෙයි. ඒ කියන්නේ මේක ඔයා create කරනකොටම ඔයා define කරන්න ඕනේ මේක තියෙන්නේ මගේ network එකේ කියලා. ඊට පස්සේ මේ RDS database එක තියෙන්නේ මගේ network එකේ කියලා. මගේ network කියලා කියන්නේ මගේ AWS එකේ private network එකේ තමයි මගේ EC2 එක තියෙන්නේ. AWS private network එකේ මට අදාළ එකේ තමයි MySQL එක තියෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. හරි. එහෙම කියන්න නම් ඔයාට මේ private network එකක් තියෙන්න ඕනිනේ. අන්න ඒක තමයි VPC කියලා කියන්නේ. Virtual Private Cloud. right. මෙන්න මෙහෙම අපි කරන්නේ. ඔයාලගේ architecture relational database එකක් වගේ තියෙනවා නම් එහෙම නැත්නම් EC2 එකක් තියෙනවා නම් අපි කරන්නේ VPC එකක් හදාගන්නවා. Virtual Private Cloud එකක්. මේක ඔයාගේම private network එක AWS cloud එකේ තියෙන. private network එකක් නම් මොකක්ද තියෙන්න ඕනේ guys? IP addresses තියෙන්න ඕනේ. ඔයා network background එකෙන් නෙමෙයි වුණත් මේක චුට්ටක් අහගන්න. private network එකක තියෙන්න ඕනේ ප්‍රධාන දේ තමයි IP address range එකක්. නැත්නම් IP addresses ප්‍රමාණයක්. මේවා private IP addresses. දැන් බලන්න මම ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා what is my IP කියලා ගහුවොත් ඔයාගේ public IP address එක හොයාගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ. දැන් මගේ මේ laptop එකේ මම ඉන්ටර්නෙට් එක connect වෙලානේ තියෙන්නේ. එතකොට මට IP address එකක් මගේ IP service provider එකෙන් හම්බ වෙනවා. router එකට connect කරලා තියෙන IP address එක තමයි. දැන් මගේ internet service provider මම Starlink use කරන්නේ. එයා හරහා මගේ router එක through මගේ laptop එකට connect වෙන්න පුළුවන් public IP address එක තමයි මෙන්න මේක. IPv4 address එකක් තියෙනවා, IPv6 address එකක් තියෙනවා. guys පොඩි දෙයක්. මොකද්ද මේ IPv4 and IPv6 කියන්නේ? ඔයා දන්නවා ඉන්ටර්නෙට් එක 1980 වගේ පටන් ගන්නකොට ඒගොල්ලෝ හිතුවේ නෑ මේ අපි හැම එක්කෙනා ළඟම ෆෝන් 10ක් විතර තියෙයි කියලා. දැන් ලැප්ටොප් 3-4කුයි ෆෝන් 5-6කුයි තියෙයි කියලා. හැබැයි දැන් එහෙම තියෙනවා මිනිස්සු ළඟ. එතකොට මේ IPv4 address එකේ ඔයා දැක්කනේ අර 10.0.0.0 ඩයික් ඔය වගේ ඩිජිට් ප්‍රමාණයයි තියෙන්නේ. දැන් ඔතනින් සර්ව් කරන්න පුළුවන් 4 billion IP addresses විතරයි. හැබැයි අද ලෝකේ 4 billion devices තියෙනවා මිනිස්සුන්ටත් වඩා ඇත්තටම. අන්න ඒ නිසා තමයි IPv6 introduce කරේ. IPv6 වල trillions of trillion IP addresses තියෙනවා. සමහරවිට කියනවා ලෝකේ තියෙන වැලියර ප්‍රමාණයට වඩා IP address තියෙනවා කියලා. අන්න ඕක තමයි IPv4 IPv6 difference එක. දැන් මගේ මේ IP address එකෙන් තමයි කවුරු හරි ඉන්ටර්නෙට් එකේ ඉන්න කෙනෙක් මගේ laptop එක අඳුනගන්නේ. laptop එක විතරක් නෙමෙයි. හිතන්න මගේ laptop එකේ මොකක් හරි server එකක් run වෙනවා කියලා. ඒ server එක අඳුනගන්නේ මේ public IP එකෙන්. අන්න ඒ වගේ මේ database server එකක්. එහෙම නැත්නම්
EC2 instance එක. දැන් හිතන්න මේක මගේ EC2 instance එක. දැන් මෙයා private. මේ EC2 instance එකක් හදනකොට මොකක් හරි IP address එකක් ඕනේනේ මෙයාව අඳුනගන්න. දැන් කවුරු එක්කෙනෙක් මේ EC2 instance එකේ server එකක් run කරන්න පුළුවන්. එතකොට මේ server එක අපි මේ database එකට connect වෙනවා කියලා කියන්නකෝ. එතකොට මේ database එකට connect වුණාට පස්සේ මේ data ටික අරගෙන මේ server එකට ආයෙ return කරන්න මෙතන මේ IP address එකක් තියෙන්න එපා. මෙයා අඳුනගන්න එපා මෙන්න මේ server එකට තමයි යන්නේ කියලා. අන්න ඒ නිසා මොකක් හරි IP address එකක් ඕනේ. මෙන්න මේ IP address එක public IP address එකක් වෙන්න පුළුවන්, private IP address එකක් වෙන්න පුළුවන්. දැන් මගේ මේ computer එකට assign ලා තියෙන ISP through assign ලා තියෙන IP address එක public IP address එකක්. internet එකේ ඕන එක්කෙනෙක්ට මගේ එකට ping කරන්න පුළුවන්. හැබැයි private IP address එකක් කියලා කියන්නේ internet එක හරහා කාටවත් එක ping කරන්න බෑ. දැන් මේ public IP address එක පටන් ගන්නකොට ඒවා 14.1.78.251 ඔය වගේ තමයි එන්නේ. හැබැයි guys මේ private IP address ගත්තොත් එහෙම මේ වගේ standard ranges තියෙනවා. දැන් මම private IP address ranges කියලා Google එකේ ගහුවොත් එහෙම මෙන්න බලන්න. industry standard IP address classes තුනක් තියෙනවා. class A, class B, class C කියලා. class A කියන ඒවා පටන් ගන්නෙ 10 වලින්. 10.0.0.0 to 10.255.255.255. එහෙම නැත්නම් 172 range එකෙන් පටන් ගන්න ඒවා තියෙනවා. එහෙම නැත්නම් 192. දැන් එතකොට AWS ට support කරනවා මේ ranges තුන. අපි කොහොමද IP address එකක් එතකොට මේ ranges වලින් අපි associate කරන්නේ? අන්න ඒක කරන්නේ මේ VPC එක හරහා. අපි ඉස්සෙල්ලා VPC එකක් හදා ගන්නවා. AWS console එකේ guys ඔයාලට පේනවා ඇති මේ VPC කියලා service එක තියෙනවා. මේකට ගිහිල්ලා ඔයාලට VPC එකක් create කරගන්න පුළුවන්. මේ create කරනකොට මෙතන මම create VPC ගියාම මෙන්න බලන්න. මට VPC එකට නමක් දීලා ඊට පස්සේ මෙතන මේ IP address range එකක් select කරන්න පුළුවන්. දැන් මෙතන මේ 10.0.0/16 එහෙම නැත්නම් ඔයාලට 192 range එකෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් 172 range එකෙන් යන්න පුළුවන්. දැන් මෙන්න මෙතන මේ තව පොඩි දෙයක් කියලා තියෙනවා. IP address range නැත්නම් මේ අපි කියනවා side block කියලා. මේක බය වෙන්න එපා. side block කියලා කියන IP address range එක. හරිද? must be between /16 and /28. මොකද මේ හරුපේ? දැන් අපි කලින් මේ Google එකෙන් දුන්න AI overview එකේ මෙන්න මෙහෙම කිව්වනේ මෙන්න මේ IP address range එකක් තියෙනවා කියලා. දැන් මෙතන මේ IP address range එක /8. ඒ කියන්නේ කොච්චර IP address ප්‍රමාණයක් මේ range එකෙන් අපිට හදාගන්න පුළුවන්ද? දැන් එකක් තමයි මේ 10.0.0.0. තව එකක් තමයි 10.0.0.1. තව එකක් තමයි 10.0.0.2 right ඔය වගේ මේක up to යන්න පුළුවන් 255 වෙනකම් 255 වෙනකම් ඊට පස්සේ තව මෙතනින් යන්නත් පුළුවන් එකේ ඉඳලා ආයෙ 255ට යන්න පුළුවන් ඊට පස්සේ මෙතනත් එකේ ඉඳලා 255ට යන්න පුළුවන් හැබැයි මේ 10 කියන එක අපි වෙනස් කරන්නේ නැහැ ඊළඟට මෙන්න මේ අනිත් range එකේ 172.16 range එකේ මෙන්න මේ කැලි දෙකට අපිට යන්න පුළුවන් 255 වෙනකම් සහ මේක 31 වෙනකන් යන්න පුළුවන්. ඊළඟට මේ රේන්ජ් එකේ 192 168 ඒ දෙකම ස්ටැටික්. ඒ දෙක වෙනස් කරන්න. හැබැයි මේ දෙක 255 වෙනකන් 255 වෙනකන් යන්න පුළුවන්. මම මෙතන මේ ගිහිල්ලා deep dive into AI mood එකට ගිහිල්ලා මෙයාගෙන් ඇහුවොත් එහෙම මේ /8 එකේ මේ 10 series එකේ කොච්චර IP address ප්‍රමාණයක් තියෙනවද කියලා. How many total IPs? මෙන්න බලන්න. මෙතන 16 million IP address ප්‍රමාණයක් හදාගන්න පුළුවන් මේ රේන්ජ් එකෙන්. හැබැයි AWS ලා කියනවා බෑ. ඔයාට /8 දෙන්නේ නැහැ. ඔයාට උඩරිම යන්න පුළුවන් /16 උයි අවම යන්න පුළුවන් /28. දැන් මේකත් අහමුකෝ. How many IP addresses in /16 and /28? අපි බලමු. ඒ බලන්න /16 එකේ 65536යි. /28 එකේ IP address 16යි. ඒතර VPC එකක් හදනකොට අවම IP address ප්‍රමාණය 16ක් වෙන්න ඕන. උඩරිම යන්න පුළුවන් 65536. ඒ කියන්නේ මොකද්ද? මේක වට EC2 instance 65000 ගණක් විතර අපිට අප් කරන්න පුළුවන්. දැන් තව පොඩි දෙයක්. දැන් මේ 28 ගත්තොත් එහෙම IP address 16යි නෙන්නේ. මේ 16ම EC2 instance 16ක් හදන්න බෑ. AWS reserve කරන IP address ප්‍රමාණයක් තියෙනවා. පළවෙනි එක, අවසාන එක, තව කීපයක් තියෙනවා. මම අහුවොත් එහෙම what are the AWS reserved IP addresses inside a range? මෙන්න බලන්න. IP address පහක් AWS reserve කරනවා. පළවෙනි එකම ඉස්සෙල්ලාම තියෙන එක 10.0.0 මේක තමයි network address කියලා එයා ඒක reserve කරනවා network එකට. ඊට පස්සේ VPC router එකට. දැන් මේ VPC router එක කියලා කියන්නේ guys අපිට request එකක් આવොත් එහෙම මේ ඇතුලේ private IP address එකකට මේ route එකක් තියෙන්න බෑ route කරන්න.
ඒතර router එක ඉන්නත් එපා VPC එකේ. අන්න එයාට dedicate වෙච්ච IP එක. ඒක දැන් 1 එක. 2 එක තමයි DNS server එකට. ඊට පස්සේ තව එකක් එයා future use වලට reserve කරලා තියෙනවා හදිසියක් වුණොත්. ඒක තව broadcast address කියලා තව අන්තිම එක 255 එක. දැන් මෙන්න මේ ටික සාමාන්‍ය exam එකේ අහනවා guys. පොඩ්ඩක් නිකන් ගිරව දාගන්න මේ ටික. හරි. හරි. ඇයි මම මේ IP ගැන කතා කරේ? දැන් ඒතර මට මේ EC2 instance එකට IP එකක් එනවා. 10.0.0.5. ඊට පස්සේ MySQL database එකටත් අපිට IP එකක් ගන්න පුළුවන්. 10.0.0.6. ඊළඟට අපිට මේ lambda associate කරගන්න පුළුවන් VPC එකකට. lambda කියලා කියන්නේ guys AWS VPC resource එකක් නන් නෙමෙයි. ඒක පොඩ්ඩක් advanced topic එකක්. හරි. හැබැයි ඔයාලට පුළුවන් මේ lambda function එකක් එයාට කතා කරන්න ඕන නම් internal service එකකට MySQL හරි EC2 හරි ඔයාලට පුළුවන් මේකත් මේ VPC එක associate කරන්න. ඒක associate කරපු ගමන් මෙයාටත් හම්බ වෙනවා මොකද්ද? IP address එක. 10.0.7 කියලා. දැන් මේ setup එක බලන්නකෝ. දැන් මෙන්න මේ වගේ දෙයක් තියෙනකොට දැන් API gateway එකෙන් lambda එක invoke වුණාට පස්සේ මෙයාට පුළුවන් මෙයාගේ private IP එකේ ඉඳලා මේ private IP එකට request එකක් යවන්න. උදාහරණයක් විදිහට මෙයා lambda SDK එක use කරලා මේක request එකක් යනවා. ඊට පස්සේ මෙයාගේ මේ data return කරන්න පුළුවන් මේ IP එකට. දැන් මේ connectivity එක අපි දැන් මෙයා දන්නවා මොකටද යන්න ඕනේ, මෙයා දන්නවා මොකටද යවන්න ඕනේ කියන එක. ඒක තේරුණානේ? දැන් මෙන්න මේ communication එකට guys internet එක ගෑවුණාද? නෑ. මෙන්න මේ සම්පූර්ණ මේ lambda මෙතනට ගිහිල්ලා මේ communication එක උනේ මේ private network එකේ. හැබැයි මේ lambda function එකට සමහර වෙලාවට මොකක් හරි මේ එළියේ තියෙන API එකක් access කරන්න පුළුවන් වෙන්න පුළුවන්. ඕනේ වෙන්න පුළුවන්. දැන් හිතන්න මෙතන තියෙනවා weather API එකක්. දැන් මේක වෙන third party vendor කෙනෙක් දෙන weather API එක. එතකොට මෙයා මෙන්න මේකට ගිහිල්ලා internet එක හරහා HTTP get request එකක් දීලා එතනින් result එක අරගෙන මේ පැත්තට එන්නත් ඕනේ. දැන් මෙයාට දැන් private IP එකක් තියෙනවා නම් මේ එළියේ ඉන්න එක්කිනාට මේ request එකක් යවලා ඒ request එක යවපු මේ weather API එක යාට එවන්න මේ private IP address එකට යවන්න බැහැනේ. ඒතර මොකක් හරි public IP address එකක් තියෙන්න ඕනේනේ. ඒ නිසා මේ වගේ internet එකේ තියෙන service එකකට මේ VPC resource එකක් මේ private VPC resource එකක් කෙලින්ම communicate කරන්න බෑ. ඒක කරන්න අවශ්‍ය නම් additional component එකක් තියෙන්න ඕනේ. අන්න ඒකට කියනවා internet gateway කියලා. මෙන්න බලන්න. මෙන්න මේක තමයි icon එක. internet gateway. IGW කියලා අපි සරලව කියනවා. එතන මේ VPC එක තියෙන මේ internet gateway එක. දැන් පුළුවන් මේ lambdaට මේ internet gateway එකට connect වෙනවා. එතන මේ internet gateway එකේ තියෙන public IP එක. public IP address එකක් තියෙනවා. මේක IPv4 හරි 6 හරි වෙන්න පුළුවන්. දැන් මෙයා මෙතනට connect වෙනවා. internet gateway එක මෙයාට connect වෙනවා. weather API එකට දැන් එවන්න පුළුවන් මේ public IP එක. මොකද publicly accessible නේ. ඊට පස්සේ මෙයා අනිත් පැත්තට මේක මේ පැත්තට එවනවා. දැන් මේ lambda කියන එක දැන් මේ internet එකට connect වෙන්න ඕනේනේ. internet service එකට. හැබැයි හිතන්න මේ EC2 එක හැම වෙලාවෙම connect වෙන්නේ මෙන්න මේ MySQL internal service එකට විතරයි. මෙයාට තව මේ weather API එකට connect වෙන්න අවශ්‍ය නැහැ. ඒතරයි මොකද කරන්නේ? අපි කරන්නේ මේක ඇතුලේ තව sub networks හදනවා. දැන් VPC එක ගත්තොත් එහෙම අපි දැන් හිතන්න අපි ගත්තේ 10.0.0.0/16 කියලා හිතමුකෝ. 16 කියවම 65000ක් විතර IP තියෙනවා. දැන් මේ IP වලින් කොටසක් අපි වෙනම sub network එකක් හදනවා. අන්න අපි ඒකට කියනවා subnet කියලා. subnet. right. මේ VPC එකේ අපිට තව subnet එකක් හදන්න පුළුවන්. නැත්නම් sub network එකක්. මේකට කියන්න පුළුවන් right. මේ total IP address range එකෙන් හොයා ගන්න 1. මෙන්න මෙතන ඉඳන් ඒවා ටික හොයා ගන්න. ඒතකොට මුළු IP address එකෙන් කොටසක් මේ subnet එකේ තියෙනවා. අපි තව subnet එකක් හදනවා. මේ වගේ අපිට subnet කීපයක් හදන්න පුළුවන්. ඒ subnet එකට අපි වෙනම IP range එකක් දෙනවා. හැබැයි මේ දෙකම තියෙන අර ලොකු range එක ඇතුලේ. හරි. අපි හිතමු මේක 2.0 ඉඳලා තියෙන range එක මේකට දෙනවා. ඊළඟට අපි මේ internet gateway එක connect කරනවා මේ subnet එකට. හැබැයි internet එක gateway එක connect කරන්නේ නැහැ. මෙන්න මේකට connect කරන්නේ නැහැ. මේකට අපි connect කරන්නේ නැහැ. මොකද හේතුව මේක ඇතුලේ අපි launch කරන resources මේ EC2 එක කවදාවත් මේ internet එකට යන්න අවශ්‍ය නැහැනේ. එතකොට ඒ නිසා මෙයාගේ මේ internet එකට යන්න internet gateway එකට access කරන්න කිසිම connectivity එකක් අවශ්‍ය නැහැ. අන්න ඒවට අපි කියනවා guys private subnet කියලා. මොකද්ද කියන්නේ? private subnet. internet එකට access කරන්න අවශ්‍ය ඒවට කියනවා අපි public subnet කියලා. දැන් public subnet එකේ private subnet එකේ වෙනස තියෙන්නේ public subnet එකේ route එකක් තියෙනවා මේ internet gate එක. route out to internet gateway. හැබැයි private subnet එකට do not have a route out to internet gateway. ඔක මතක තියාගන්න. ඔක ප්‍රශ්නයක්. හරි? තේරුණාද? දැන් ඔයාලට පේනවද මේක multi layer security. හරි? දැන් මේ එළියේ තියෙන VPC එකට තමයි අපේ මුළු network එකම තියෙන්නේ. ඊට පස්සේ අපි ඇතුළත් මේවා subnet කඩනවා. අපි සමහර ඒවා internet gateway connect කරන්නේවත් නැහැ.
අපි හොඳටම ෂුවර් මේ එළියෙන් කාටවත් මේ ඉන්ටර්නෙට් ගේට් එක හරහාවත් අපේ සර්වර්ස් වලට ඇක්සස් කරන්න බෑ කියන එක. දැන් මේ ගොඩක් වෙලාවට මේ database servers එහෙම දාන්නේ මේ private subnet වල. මොකද මේවට අපිට කිසිම කෙනෙකුට ඇක්සස් කරන්න දෙන්න අවශ්‍යම නැහැ. හරි. මේ වීඩියෝ එක පොඩ්ඩක් දිග් ගැස්සුණා. මොකද මං හිතන්නේ මේ ටයිම් එක ඕනේ අපිට එක්ස්ප්ලেইন කරන්න දෙයක් නේද? ඒ නිසා අපි ඊළඟ වීඩියෝ කතා කරමු අනිත් constructs ගැන. මොනවද? security group, NACL, VPC endpoint, private link. මේවත් ගොඩාක් ඉන්ටරෙස්ටිං. ඇත්තටම වටිනවා දැනගන්න එක හරියට secure architecture design කරනකොට. ඒ නිසා මම ඔයාව ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙන්නම්. Thank you.